ට්‍රිලියනයක් කියලා කියන එක කියන්නේ කියන ඩොලර් බිලියන වලින් ගත්තත් ඉවරයක් ගන්න. ඒක සාමාන්‍ය විදිහට ගත්තොත් දවසකට ලක්ෂ 35ක් ඔයා වියදම් කරලා හිතන්නකෝ. නෑ දවසකට කෝටි 35ක් හරිද? දවසකට කෝටි 35ක් වියදම් කරා කියලා හිතන්නකෝ ඔයා. කෝටි 35ක් දවසකට වියදම් කරොත් ආසන්න වශයෙන් ඔයාට සල්ලි වියදම් කරන්න අවුරුදු 2500කට වඩා යනවා. දවසකට කෝටි 35ක් වියදම් කරලා ඔයාට අවුරුදු 2000 ගාණක් විතර යනවා මේ සල්ලි ටික ඉවරයක් කරන්න. ඒත් ඉවර නෑ. ඒ කියන්නේ රුපියල් 35000 වගේ ඩොලර් 100ක් කියන්නේ 35000ක්නේ. ඩොලර් 100 නෝට්ටු තිබ්බොත් ඩොලර් 100 නෝට්ටු කියන්නේ ඩොලර් 100 කියන රුපියල් 35000ක් හරිද? රුපියල් 35000ක් එක කොලයක් නම් මේ වගේ එක කොලයක් නම් ඒ කොල සල්ලි බණ්ඩල් ගහලා මේ කියන්නේ සල්ලි බණ්ඩල විදිහට මේක උඩට හැදුවොත් ඒකේ උස කිලෝමීටර් 1200ක් වෙනවා. අන්න ඒක ට්‍රිලියනයක්. ඒ කියන්නේ 35000 කොල ඩොලරයක් 350ක් කියලා කියන 300 කියනකො රුපියල් 30000ක් ඩොලර් 100ක් කියන රුපියල් 30000ක් හරිද? රුපියල් 30000ක් නම් එක කොලයක් ඒ කොල පොළවේ මට්ටමේ ඉඳලා බණ්ඩල් ගහලා අහස උසට තිබ්බොත් ඒකේ උස කිලෝමීටර් 1200 ගන්න. ඒක එවරස්ට් වගේ බර ගණනක් උසයි. ඒක පෘථුවියේ ඉඳන් අර තියෙන අභ්‍යවකාශයේ මධ්‍යස්ථානටත් වඩා උසයි. කිලෝමීටර් 1200 ගණන් උසට සල්ලි තියෙන. එක කොලයක් ගත්තා නම් 30000යි. ඒ වගේ කොල හරි. ඇත්ත. එතකොට ට්‍රිලියන ගැන හිතා ගන්න බෑනේ. ඉතින් ગેප් එක හිතන්නකෝ. පළවෙනියගේ ට්‍රිලියනයක් ට්‍රිලියනයකුත් නෙමෙයි. පොරගේ තියෙන සල්ලි වලින් ට්‍රිලියනම අයින් කරා කියන්නකෝ. ඒත් පොර කෝටි මේ ළඟ ලෝකේ තියෙන පළවෙනි වැඩිම සල්ලි මිනිස්සයා. ඇයි ඒ? 1.3ක් තියෙනවා ට්‍රිලියන. දෙවෙනියාගේ තියෙන්නේ බිලියන 300යි. එතකොට පොරගේ තියෙනවා ට්‍රිලියන 1.3ක්. ඒත් පොර පළවෙනියා. හරිද? දැන් ඒක කන්නත් දන්නේ උඩ සල්ලි කියලා හිතනව නේද? දැන් බෙදලා දෙන්න කියන දෙපැ හිතනව නේද? තොපි වගේ උන්ට බෙදලා දෙන්න ඕන. අරුවර මහසිලා හම්බ කරලා බෙදලා දෙන්න ඕන. උන්ට පිස්සුනේ. ඒ නිකන් හිතන්නකෝ මේ මනුස්සර බෙදලා දෙන්න හිතෙන්නේ නැවද කියලා හිතුනොත් මේ මනුස්ස මොනවා හරි ලොකු දේවල් කරනවද මන් දන්නේ නැහැ. දැන් අපිට හිතනවනේ මොනවා හරි රටවල් පිටින් සල්ලි වලින් ගන්න පුළුවන් නේ මේ මනුස්සයට. එතකොට රටවල් වල දිලිඳුකම දුරුදු කරන්න පුළුවන් මේ මනුස්සයට. එතකොට එහෙම කරන්නේ නැත්තේ මොනවා හරි ටිකක් ඇතිනේ. නිකන් හිතන්න මේ මනුස්සට ලෝකින හැම මනුස්සයටම රුපියල් මිලියන ගාණක් වගේ දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ නැති වෙන්නේ බැලන්සින් කියන එක සහ ඒවා පටහැනි වෙන දේවල් තියෙන. එතකොට ඒවා එහෙම වෙන්නේ නැති වෙන්නේ හේතු සැකසීලා තියෙන්නේ. මං කියන්නේ තේරෙනවද දන්නේ නැහැ. ඕනේ ඔය කතාවෙන් නවත්තමු.